ලංකාවේ කුරුන් තමයි ලෝකේ තියෙන හොඳම කුරුන් විදිහට පිළිගන්නේ. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, කොහොමද ඔයාලට? ඉතින් ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔයාලත් කැමතිද ලස්සන දූපත් වලින් වටවුණු ගංගාවක් මැද්දේ බෝට්ටු සවාරියක් යන්න? එහෙනම් එන්න අපිත් එක්ක මාදුගඟේ බෝට්ටු සවාරිය යන්න. ඉතින් අපි මේ ගමන යන්නේ ගෙදරින් පිටත් උනේ ලොකු වැස්සක් මැද්දේ. හැබැයි ටිකක් දුර යනකොට අවුව පායලා තිබුණා. අද අපි මේ ගමන යන්නේ හස්බන්ඩ්ගේ ගෙදර අයත් එක්ක. මාදුගඟ පිහිටලා තියෙන්නේ බලපිටිය ප්‍රදේශයේ. එහෙනම් ඉතින් එන්නකෝ. ඉතින් ඕගොල්ලෝ කලින් මේ මාදුගඟේ බෝට්ටු සවාරි ගියපු කෙනෙක් නම් දන්නවා. මාදුගඟට යන රූට් එක දෙපැත්තේ බෝට් සර්විසස් දෙන ගොඩක් බෝට්ස් ගහලා තියෙනවා. ඉතින් අපි තෝරගත්තේ නිල්වලා බෝට් සෆාරි කියන සර්විස් එක. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් හොඳ සර්විස් එකක් අපට දුන්නා. ඔයාලට මේකේ ප්‍රයිස් ගැන කිව්වොත් එක බෝට් එකක් රුපියල් 6000ක් වුණා. ඒ වගේම එක බෝට් එකක 12 දෙනෙක්ට යන්න පුළුවන්. ඉතින් අපේ පවුලේ සේරමලා 6 දෙනයි හිටියේ. අපි ඉතින් හයිවේ එක හරහා තමයි මේ ගමන ගියේ. ඔන්න දැන් ඉතින් අපි අපේ ප්ලේස් එකටත් ලං වුණා. කොච්චර වෙලාවක් යනවද? පැයකමාරක් වගේ. හරි හරි. ඔන්න ඉතින් කට්ටියම හරි ආසාවෙන් බෝට් එකට නැග්ගා. ඇත්තටම මම නම් චුට්ටක් මේ වතුරේ ගමන් වලට බයයි. හැබැයි මේ ගමනේදී නම් මට චුට්ටක්වත් බයක් තිබුණේ නැහැ. ඉතින් අපි මේ බෝට්ටු සවාරිය පටන් ගන්නකොට වෙලාව හරියටම 10:11ත් අතර වගේ වුණා. ඉතින් මට දැනුණු විදිහට නම් මේ ගමන එන්න හොඳම ටයිම් එක තමයි උදේ කාලේ. පුළුවන් තරම් උදෙන් ආවොත් ඔයාලට ගොඩාක් හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ වෙලාවේ මතක් කරන්න කැමති මේ බෝට් එක අරන් ගියපු කෙනා ගැන. ඇත්තටම මේ මල්ලිට මේ මාදුගඟ ගැන හොඳ දැනීමක් තියෙනවා. ඉතින් එයා අපට හැම දෙයක්ම ගොඩක් පැහැදිලිව විස්තරාත්මකව කියලා දුන්නා. ඉතින් මං හිතනවා මේ මාදුගඟේ එක්ස්පීරියන්ස් එක ෆස්ට් ටයිම් ගන්න එන අපි වගේ කෙනෙක්ට ඒ දෙන ගයිඩන්ස් එක ගොඩාක් වටිනවා කියලා. ඔක්කොම දැන් අපි ඉන්න විත්තුවම දැන් මේක වැඩ කරන අයම ඒ කියන්නේ උපත් 64ක් තියෙනවා කියලා කියනවා. 64න් අපි එන ගෙස්ලාට අපි ලෝකල් ලෑන්ඩ් කියලා දෙන්නේ. උපත් 22ක් තියෙනවා කියලා අපි යනවට ටුවර් එකේ. ඔදිනේ දූපත් ටික තමයි කොටස් වශයෙන් එන් වෙලා තින්නේ. ඒ එන් වෙලා තින්නේ සුනාමිය සෙනේ වෙලාවේ අර වෙච්ච කරදරත් එක්ක දුන්නේ 64කට. ඔදින්නේ අම්පිරි දෙවනි දූපත. පාලමක් පෙන්නේ හා පැත්තේ. අරගෙන. පාලමත් එක්ක සම්බන්ධතාවය තියෙන දෙවනි දූපත. ඒ වල්ලන්න. පාලම් දෙකක් පහක් තුනේ මේ මුල්ම දූපත. ඊට පස්සේ අපි මෙතන තමයි දූපත් ටික පටන් ගන්නෙ. හරි වල්ලන්න කතා. දූපත් ඔක්කොම 7ක් නැත්නම් 8ක් තියෙනවා. දූපත් ඔව්. ඒ එක දූපතක ගෙවල් 100ක් ඒ වගේ අසන්නෙන් තියෙනවා. ලොකුම දූපතේ ගෙවල් 350 ආකාරයක් විතර තියෙනවා. ඒක ඉස්සරහින් මම පෙන්නනවා. ඒක මේ පටි ඉන්නවනේ.
ඉතින් ඔයාලටත් මේ බෝට්ටු සවාරයේ යන අතරමැද බඩගින්නක් ආවොත් මේ ගඟ මැද තියෙන පොඩි කඩයක්. ඉතින් ඒකට ගිහිල්ලා ඕගොල්ලන්ට කැමති දෙයක් ගන්න පුළුවන්. හැබැයි අපි නම් එතනට ගියේ නැහැ ඉතින්. මේ තමයි සූට් වර්ග. ඒවල. මේ දින්න මේක නිකන් මේ තුනක් හැදෙනේම එක්කල් දිනවනේ කොටස් තුනකට. ඔව්. කොටස් තුනේම වගේ හැම එකම මේ වගේ මැදින් බඩ බැල ලැබෙන තියෙන මේ වගේ එකක් තියලා ඔය ඊට අර කොටස් තුන එක්කල් දිනේක හැන්දෑ පාමාට්ටා. හැන්දෑ පාමාට්ටා ඉදතර ලාම්පු තුනක් පත්තු කරනවා. ඒ ලාම්පු එළිය බලන්න තමයි මේ බඩ බැලදී අර ඇතුළට යන්නේ ඉස්සෝ. ඊට පස්සේ ලාම්පුව එළිය වෙනකම් නිවෙන්න දෙන්නේ. අර ලාම්පුව එළිය බල බල ඇතුළේ කැරක් ඉන්නවනේ. ඒ පාන්දර පාමාට්ටා ඉදතර ඇවිල්ලා අතංගුවකින් මුක ඇතුළේ මඩ හාරනවා. හාරනකොට ස්ටෝයි මොනවා අර අතංගුවට ඒක තමයි. අන්න ඒක ඉතින් තමයි දූපත තියෙන්නේ. අරගත්තේ. මාදුවකට සම්බන්ධලා තියෙන දූපත් අතරේ මිනිස්සු ජීවත් වෙන ලොකු දූපත තමයි මාදුව කියන්නේ දූපත. මාදුව. බුදු පිළිමේ ඉතින් අපි හිතුවේ නැති වුණාට මේ මාදුගඟ දෙපැත්තේ තියෙන දූපත්වල ගොඩක් පවුල් ජීවත් වෙනවා. ඒ වගේම තමයි මේ මාදුගඟ තමන්ගේ ජීවනෝපාය කරගත්ත ගොඩක් පිරිසකුත් ඉන්නවා. ඉතින් අපි මේ මාදුගඟේ බෝට්ටු සවාරියේ යනකොට මේ වගේ පාලම් කීපයක් හම්බෙනවා. එතකොට මතක ඇතුව ඔළුව පාත් කරගන්න ඕන හොඳේ. ඉතින් මේ මාදුගඟේ බෝට් සෆාරි එකේ මම ආසම කරපු එක්ස්පීරියන්ස් එක මේක කීවොත් මං හරි. ඉතින් මෙතන තියෙන්නේ කඩලාන ශාක වලින් වට වෙච්ච ලස්සන වියනක්. මේක අතරින් යනකොට නම් හිතට අමුතුම හැඟීමක් දැනෙනවා. මේ මාදුගඟේ බෝට් සෆාරි එක යනකොට මේ වගේ තැන් දෙකක් තියෙනවා. මේක එක තැනක්. ඒ වගේම තමයි අපිට මේ වගේම තව තැනක් ඉස්සරහින් හම්බෙනවා. ඉතින් මං හිතන්නේ අපි මේ බෝට් එකේ යනකොට ඒ ගත්ත අත්දැකීම ඒ මම ඇස් දෙකින් දැකපු දේ මට මේ කැමරාවකින් ඕගොල්ලන්ට පෙන්වන්න පුළුවන් මේ කියලා. ඉතින් මේකේ ඇත්තම ඒ කියන්නේ ඇත්තම අත්දැකීම ගන්න නම් ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම මේ බෝට් සෆාරි එක යන්න ඕනේ. ඉතින් මං හිතනවා ඔගොල්ලෝ ලංකාවේ ඉන්න කෙනෙක් නම් ට්‍රැවල් කරන්න ආස කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයත් මේ මාදුගඟේ බෝට් සෆාරි එකේ එක්ස්පීරියන්ස් එක ගන්නම ඕන. ඉතින් විනාඩි 15ක විතර බෝට් රයිඩ් එකකින් පස්සේ අපි එනවා මෙන්න මේ වගේ ලස්සන පුංචි දූපතකට. ඉතින් එතන තියෙනවා හරි ලස්සනට පොඩියට හදපු වාඩියක්. අපි ඉතින් එතනට ගිහිල්ලා පොඩ්ඩක් ගිමන් හරිමු. ඉතින් අපි හැමදාම කෑම හදනකොට අපේ කෑම රස කරගන්න නැතුවම බැරි කුළුබඩුවක් තමයි කුරුඳු කියන්නේ. ඉතින් මෙතනින් අපට ඉගෙන ගන්න පුළුවන් වුණා කුරුඳු ශාකයෙන් කුරුඳු පොත්ත කුළුබඩුවක් විදියට ඒගොල්ලෝ වෙන් කරගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් අවුරුදු 3ක් මාරක් යන පඳුරක් ලැබෙන්නේ. ඊට පස්සේ තමයි අපි අතු කපන්නේ. එතනම ඔය ඉස්සර නම් මේ මැක්සිමම් අදකට පත් කරලා දැන් නම් කරන්නේ ගොඩක් මෙතන පිටතල පුරක් නැත්නම් අපි ඒකට කියන පිටතලිය කියලා. මේකෙන් පොඩක් පිළිමක්. ඒකට තමයි පොත්ත ගලව ගන්න පහසු. මේක මේ විදිහට තමයි ගොඩක් දාලා පුරු කරන්නේ. මැෂින් එක පාවිච්චි වෙන්නේ නෑ. මේකෙන් එකක් තමයි පොත්ත පුරු වෙන්නේ. අනිත් එක පොත්ත ගලව ගන්න පහසු වෙන්නේ. අන්තිමට මේකට යකඩ ඇලුමිනියම් පාවිච්චි කරන්නේ නැහැ. ඒ අතරතුර අපි දෙන්නේ අපේ වෙල්කම් රිමෝට් එක. ගොඩක් හොඳ බීමක් කොලෙස්ටරෝල් දියවැඩියාව කන්ට්‍රෝල් වෙන ඒ වගේම රටවල ගොඩක් කලාට ෆැට් බර්න් විශේෂයෙන් ඉන්දියාවේ ෆැට් බර්න් එකට ගන්න බීමක් තමයි කුරුඳු. ගන්න. ඒකට සීනි
මේක වල දාන්නේ කුරු ලිපේ තියලා තම්බල තියෙනවා. හලා ගන්නපා. ඊට පස්සේ මේ පොත්ත ගලවලා ගන්න. මේ උඩේ එක තමයි කුරු. මෙලි දර. එහෙම නැත්නම් සිනමන් ටූත් පික්ස් වල තමයි ගන්න. සාමාන්‍ය එක්ස්පෝර්ට් කරන සයිස් එක මීටරයට හදනවා. උස මීටරයට ඉතින් අපිට නම් ඒ වගේ ඒවාට ඉල්ලුමක් එන්නේ නැහැ. මොකද අපිට වැඩිපුරම අපේ අරන් යන සුදුනේ. එතකොට ඒකල පොඩි ප්‍රමාණයෙන් තමයි අරන් යන්නේ. ඒක උසේ අපට අවශ්‍ය නැහැ. මේ විදිහට අපි අපිට කියලා තියන්න ඕනේ. දැන් ඊට පස්සේ මේක බලන්න ඕනේ. මේ තියෙන කුඩු තෙල් එක නම් ගන්න පොළ වලින් පොළ මාලාස් වලට මේ ඇත්තටම කියාවිගේ නිස්සාරණය කියන ඩිස්ටෝර් ප්‍රොසෙස් එකක් තියෙන්නේ පොඩ්ඩක් ගන්න ඇක්සල් තුල කවුරු වලින් පොඩ්ඩක් සරයි ඇක්සල් තුල ගන්න මම කියන්නම් ඕම මොනවද ගන්න කියලා සාමාන්‍යයෙන් ඔය දැක්කස්මට පාවිච්චි කරපු ප්‍රධානම පේන් කියලා එක තමයි ඔක ඉස්සර පාවිච්චි කරලා තියෙන පොඩි පුණු කෑල්ලක තියලා දත මුල තියාගෙන දැන් අපිට ටැබ්ලට්ස් මොනවාරි ගන්න ඊට අමතරව ඕක අපි ඔලුව එකක් කරන නැත්නම් මිග්‍රේන් වලට පොඩි බින්දු දෙකක් නල්ල ගන්න පුළුවන්. අපි කුමාලේ යල්නවා නම් කොළ මුට්ටිය යල්නවා වතුර මුට්ටිය යල්නවා ඒ වලට ඕන මේකට බින්දු දෙකක් දාන්න. ඊට අමතරව හොඳයි මිග්‍රේන් වලට. ඔව් ඒකේ පොඩ්ඩක් අර මේක සවුන්ඩ් සිද්ධාලේ වල තියෙන පොඩි ප්‍රමාණයක්. ඒක නිසා මේක ඕනම වේදනාවක් එක්ක වලට ගන්න පුළුවන්. සාමාන්‍ය තුවාල වලට නෙවෙයි. ඒ කියන්නේ ඔය ජොයින් බෑක් මසිල්ස් පේන් වලට විතරයි. ඊට අමතරව ඕක පාවිච්චි කරනවා අර පාරේ ගහගෙන කුණු පෙල් පහන පැංගිල් පෙල් පහන කියන්නේ පොට් එකක් තියෙන එකට දාලා වතුර දාලා ඒකට ඇත්තටම කියන්න රටවල ඇරෝමා තෙල්. ශ්‍රී ලංකාවේදී මේ හෝටල් වල පාවිච්චි කරන ප්‍රධානම එකක් තමයි සිනමන් ඔයිල් එක. මොකද ඒකේ සුවඳ සහ ඒක ජර්ම් කිලර් එකක්. කෙල්ල ඒ වලට තමයි ගන්නේ කන්න ගන්නෑ කියලා. ඒක තමයි බාත්රූම් ස්ප්‍රේ එකක් ආකර්ෂණීය. රටවල කට්ටියට සීතලටත් දෙනවා. Ar magi tega mono kabisa. Bunne venture. ඉතින් අපි මෙතනට ගියාම මේගොල්ලෝ වෙල්කම් ඩ්‍රින්ක් එකක් විදියට අපිට කුරුඳු තේ එකක් දෙනවා. ඇත්තටම ඉතින් ඒක බොන්න අමාරුයි. හැබැයි ඒක හොඳයි. ඉතින් මන්නම් ටිකක් බීව හැබැයි හස්බන්ඩ් නම් ඒක බොන්න කැමති උනේ නැහැ. ඒ වගේම තමයි අපි කැමති නම් අපිට මෙතනින් ඒගොල්ලන්ගේ තියෙන කුරුඳු තෙල් කුරුඳු ඒ ප්‍රොඩක්ට්ස් අපිට ගන්නත් පුළුවන් අපි කැමති නම්. ඔන්න දැන් ඉතින් අපි අපේ මහන්සිය පොඩ්ඩක් නිවාගෙන ආපහු යන්න තමයි හදන්නේ. එහෙනම් එන්නකෝ. Ya. Ya, hikmata. අපි මේ යන වෙලාවේ අවුව ටිකක් සැර නිසා අපි බෝට් එකේ රූෆ් එකක් දාගත්තා. අර ඈත පේන දූපතක් මැදින් සුදු පාටින් බුදු පිළිමකුත් අපට පෙවුණා. ඉතින් මේ වගේ දූපත් වලින් මට වුණු ගංගාවක් මැද්දේ පන්සලක් තියෙනවා කියලා මං කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔව්.
ඇත්තටම තියෙනවා. ඉතින් අපි දැන් යන්න හදන්නේ ඒ ලස්සන පන්සල බලන්න. මේ පන්සලේ නම තමයි කොද්දුව රාජමහා විහාරය. ඉතින් මේ පන්සලට අවුරුදු 152ක් වගේ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම තමයි අපිට මේ අයියා කියපු විදිහට මේ පන්සලේ ස්වාමින් වහන්සේලාත් 4 දෙනෙක් විතර වැඩ ඉන්නවා. එහෙනම් අපිත් එක්ක යමු පන්සල්. ලංකාවේ තියෙන බෝධීන් වහන්සේලා කියලා අනුරාධපුරයේ පොළොන්නරුවේ ඒ සයිඩ් එකත් එක්ක ගත්තම මෙහි තමයි 32 වෙනි බෝබැලේ පිටලා තින්නේ. ඒත් එක්කම ගත්තම දකුණු ආසියානු මැද පෙරදිග රටවල් අතරින් ගත්තම ගඟක් මැදක සැතපෙන බුදුපුරේ වහන්සේක් ජීවමාන වෙයි කියන්නේ. ගඟක් මැදක ඒ වගේ දෙයක් ඉදි කරන්න බෑනේ. ඒ වගේ දෙයක් තියෙන එකම පන්සල තමයි කොද්දු රාජමහා විහාරය. ඉතින් මේ තමයි ඒ පන්සල. ඇත්තටම පන්සලත් මාරම ලස්සනයි. උඩින් ඉඳන් බලනකොටත් මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් අපි මලුත් අරගෙන පන්සලට ගිහින් මල් පූජා කරලා පන්සල වටේ චුට්ටක් ඇවිදලා අපේ හිත පොඩ්ඩක් නිදහස් කරගත්තා. ඔන්න ඉතින් අපි ආයමත් බෝට් එකට නැග්ගා. පන්සලේ බුදුන් වැඳලා අපි ආපහු යන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි මේ යන අතරතුරේ හරි ලස්සන සිද්ධියක් මෙන්න මේ විදිහට මට මගේ කැම් එකට කැප්චර් කරගන්න පුළුවන් වුණා. ඉතින් මේගොල්ලෝ මේ විදිහට කලබල වෙන්න හේතුවත් මේ බෝට් එක අරන් යන අයියා හරි ලස්සනට එක්ස්ප්ලেইন කරා. ඊයට ඉන්න මාළු උඩ දානවා. මේ කට්ටියගේ අපට වඩා පේනවනේ දඟාලා. ඉතින් ඕගලන්ට තේරුණානේ හේතුව නේද? මේගොල්ලෝ මේ එන්නේ මේ යටින් මතුවෙන මාළු ටික අල්ලගන්න. මේගොල්ලෝ ගොඩක් දුර යනකම් අපේ බෝට් එක පස්සෙන් ආවා. ඇත්තටම යාළුවනේ මේගොල්ලෝ මේ නිල් පාට අහසේ මේ විදිහට හරි ලස්සනට නිදහසේ පියාඹනකොට ඒක අපේ ඇස්වලට අමුතුම නිදහසක් ගෙනල්ලා දුන්නා. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ මේ වීඩියෝ එකට ගොඩක් ආස වෙන්න ඇති කියලා. නඩත්තු කරන කට්ටිය ගණ දෙවියන්ගේ කතරගම දෙවියන්ගේ පිළිම දෙයක් තියලා තියෙනවා.
කරනවා. මේ net එකේ මැදට මාළුවෙක් එකට ගහනවා. මාළුවෙක් එකට ගහලා දියට බැස්සුවට පස්සේ ටග්ගාලා රෝඩේ අනික් කෙනා ඉන්නේ. මේ කම ගෑල්ලක් දාලා තින්නේ අර පොළවේ දින්නේ රිම් එක. ආ මේ උස්සනට කකුල ඉඳලා අර අඬු ගොඩක් තියෙනවනේ. අඬු පැටලෙලා තින්නේ. ඉන්නනම් අහු වෙනවා. ඔන්න ඉතින් ඊළඟට අපි යන්න හදන්නේ ෆිෂ් තෙරපි එකට. ඇත්තටම මේකත් මාරම වටින එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මම ඕගොල්ලන්ට මේකේ ප්‍රයිස් එක කියන්න. ඉතින් බෝට් සෆාරි එකට අමතරව අපිට මේ ෆිෂ් තෙරපි එකට යනවා නම් වෙනම ගෙවන්න වෙනවා. එතකොට ෆිෂ් තෙරපි එකට එක්කෙනෙක්ට රුපියල් 300ක් වෙනවා. ඕගොල්ලන්ට බෝට් එක බුක් කරන වෙලාවෙම ෆිෂ් තෙරපි එකට එකපාරම පේ කරන්න පුළුවන්. ඉතින් මම ඕගොල්ලන්ට කලිනුත් කියවනේ අර කඩලාන ශාක වලින් වටවෙච්ච තව තැනක් තියෙනවා කියලා. මේ තමයි මේ ප්ලේස් එක. ඉතින් මෙතනත් අර වගේම ගොඩක් ලස්සනයි. ඒ වගේම තමයි මට ඕගොල්ලන්ට කියන්න අමතක වුණා. ඉතින් ඕගොල්ලෝ කැමති නම් මේ කඩලාන ශාක අතරින් යනකොට පොඩ්ඩක් බෝට් එක නතර කරලා අපිට ෆොටෝස් උනත් ගන්න පුළුවන්. ඉතින් ඔය ඉස්සරහා බෝට් එකත් ෆොටෝස් ගන්න නතර කරලා තිබුණේ. ඉතින් අපිත් පොඩ්ඩක් නතර වෙලා ෆොටෝස් ටිකක් අරගත්තා. ඉතින් මේ වගේ තැන්වලට ආවහම හිතෙනවා අපේ ලංකාව කොච්චර ලස්සනයිද කියලා. ඒ වගේම අපි දැකලත් නැති මේ වගේ ගොඩාක් ලස්සන තැන් තව ගොඩාක් අපේ ලංකාවේ තියෙනවා. ඉතින් මං කියන්නේ ඔයාලත් අනිවාර්යෙන්ම මේ එක්ස්පීරියන්ස් එක නම් ගන්න කියලා. ඔන්න ඉතින් දැන් අපේ ෆිෂ් තෙරපි එක පටන් ගත්තා. ඉතින් මම ඕගොල්ලන්ට කලින් කිව්වනේ ටිකට් ප්‍රයිසස් අපිට රුපියල් 300ට පැය භාගයක් විතර ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ඒගොල්ලෝ අපිට මේ මාළුන්ට දෙන්න කැම ටින් එකකුත් දෙනවා. ඉතින් බලන්නකෝ ගොඩාක් අය ඉන්නවා මෙතන. ඒ කියන්නේ මෙතන එක එක ඕගොල්ලන්ට පේනවා ඇති වට කරලා මේගොල්ලෝ බැරල් වලින් තමයි හදලා තියෙන්නේ. බැරල් වලින් ටැංකි වගේ හදලා තියෙනවා. ඉතින් අපිට අපි කැමති එකට ගිහිල්ලා මේගොල්ලන්ට කැම දාලා අපේ තෙරපි එක කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම කකුල් දෙක දානකොට නම් පොඩ්ඩක් ඒ කියන්නේ ඒක අමාරුයි වගේ. ඒගොල්ලෝ පොඩ්ඩක් හපනවා. හැබැයි චුට්ටක් වෙලා යනකොට ඒ කියන්නේ විනාඩි 5-10 ඉන්න ඕනේ. කියන අපි කකුල් දෙක හොල්ලන්න නැතුව පොඩ්ඩක් ඉන්න ඕන. එතකොට නිකන් අපිට දැනෙනවා ඇත්තට මේකෙන් හරි අමුතු තෙරපි එකක් තියෙනවා. ඉතින් මං හිතනවා මේකත් හරි අපූර්ව එක්ස්පීරියන්ස් එකක් කියලා. ඕගොල්ලෝ මාදුරිව එකට එනවා නම් බෝට් සෆාරි එනවා නම් අනිවාර්යෙන්ම අමතක කරන්නේ නැතුව මේ ෆිෂ් තෙරපි එකටත් එන්න ඉතින්. ඔන්න දැන් ඉතින් අපේ ෆිෂ් තෙරපි එක ඉවරයි. අපි දැන් යන්න තමයි හදන්නේ. හැබැයි යන්න කලින් තවත් ලස්සන තැනක් තියෙනවා බලන්න. ඉතින් අපි පොඩි කාලෙත් ඉගෙන ගන්නව නේද? ගංගායි මුහුදයි එකට එකතු වෙන තැන. නැත්තම් ගඟක් මුහුදට වැටෙන තැන මෝය කට කියලා අපි ඉගෙන ගන්නවනේ. ඉතින් අපි දැන් මේ යන්නේ මෝය කටක් බලන්න. මේ තැනින් තමයි මේ ගඟයි මුහුදයි එකට එකතු වෙන්නේ. ඔන්න බලන්නකෝ. ඉතින් ඔයාලට පේනවනේ අර ඈතින් පේන්නේ මොකක්ද කියලා. ඔන්න ඔය ඉස්සරහින් මේ ගඟ ඉවර වෙනවා. එතන ඉඳන් තියෙන්නේ මුහුද. ඒ කියන්නේ ගඟයි මුහුදයි එකතු වෙන තැන. මෝය කට. ඔන්න ඉතින් අපි මේ ගමන ඇවිල්ලා මෝය කටත් බලාගත්තා. එහෙනම් දැන් ඉතින් අපේ මාදු ගඟේ සෆාරි එක ඉවර වෙන්නයි යන්නේ. දැන් අපි යන්නේ කැස්බෑව බලන්න. ඉතින් මේ බෝට් සෆාරි එකෙන් පස්සේ මේ ළඟම තියෙන තවත් ලස්සන තැනකට අපි ගියා. ඒ තමයි කැස්බෑවන් බලන්න. එන්නකෝ මෙතන ලස්සන
එක එක විදිහේ කැස්බෑවන් ඉන්නවා. ඇත්තටම මේක රජයේ ස්ථානයක්. මෙතනින් වෙන්නේ කැස්බෑ බිත්තර ආරක්ෂා කරලා ඒගොල්ලන් ආරක්ෂිතව පැටව බවට පත් වුනහම මුහුදට මුදා හරින එක. දැන් නම් අපි ගොඩක් තැන්වල ඇවිද්දා. දැන් ඉතින් ගොඩක් බඩගිනි අපිට. ඊළඟට අපි යමු ලන්ච් එක ගන්න. ඉතින් අපි ලන්ච් එකට ගියේ මේ අලුත්ගම අවටම තියෙන රෙස්ටුරන්ට් එකකට. ඇත්තටම එතන ලස්සනයි, ගොඩක් ලස්සනයි. මොකද බීච් එකක් තියෙනවා. ඉතින් ලස්සන view එකක් එතන තිබුණා. හැබැයි පොඩි අවුලක් තිබ්බා. මොකද අපි ගොඩක් බඩගින්නේ තමයි මෙතනට ගියේ. හැබැයි ඒගොල්ලෝ ඒ වෙලේ තමයි කෑම හදලා දෙන්නේ. ඉතින් අපිට ඒගොල්ලෝ කෑම හදනකම් විනාඩි 45ක් පැයක් වගේ කාලයක් බලන් ඉන්න වුණා. ඉතින් ගොඩක් අමාරුවෙන් තමයි අපි ඉවසගෙන හිටියේ. ඉතින් මං කොච්චර බඩගින්නේ හිටියද කිව්වොත් මට කෑම ගේනවා වීඩියෝ කරගන්නවත් බැරි වුණා. දැන් ඉතින් කෑම කාලා අන්තිම ටිකේදී තමයි මතක් වුණේ වීඩියෝ කරගන්න. කොහොම හරි අන්තිමේදී ඉතින් රස කෑම ටිකක් අපි කෑවා. කෑම කාලා ඉවර වෙලා අපි ගියා බීච් එකට. ඉතින් අපි දැන් ගියේ කළුව මෝදර බීච් එකට. මෙතනත් මාරම ලස්සනයි. ඒ වගේම තමයි ඕගොල්ලන්ට නාන්න ගොඩක් හොඳ ප්ලේස් එකක් මෙතන. ඉතින් සේරටම කලින් අර දෙන්න නම් බැස්ස වතුරට. හැබැයි අපි නම් වතුරට වහින්නේ නැහැ කියලාම තමයි හිතාගෙන හිටියේ. මේ මොකද මේ? ඉතින් මායිනන්ගේ නම් වතුරට බහින්නේ නැහැ කියලා තමයි හිතුවේ. හැබැයි ඉතින් මේගොල්ලන්ගෙන් බේරෙන්න බැරි නිසා අන්තිමේදී අපටත් වතුරට බහින්න සිද්ධ වුණා. අම්මයි තාත්තයි නම් පොඩ්ඩක් බලාගෙන හිටියා. ඒ දෙන්න වතුරට බැස්සෙම නැහැ ඉතින්. ඉතින් අපි පොඩ්ඩක් මේ විදිහට වතුර දඟල හිටියා. ඇත්තට මේ වෙලාව ඒ වෙනකොට හවස 4:00 5ක් විතර වුණා. ඉතින් ඇත්තටම මේ වතුරට බහින්න හොඳ ටයිම් එකක් තමයි මේක. අර ඇඟේ තිබුණු මහන්සිය සේරම නැති වෙලා ගියා ඉතින්. ඉතින් guys දැන් ඉතින් ගෙදර යන්නත් වෙලාව හරි. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ අද මගේ vlog එක ගොඩාක් enjoy කරන්න ඇති කියලා. එහෙනම් තවත් මේ වගේ ලස්සන vlog එකක් අරගෙන ඉක්මනටම ඔයාලව බලන්න එන්නම්. bye bye.